පැතුම් නිශ්ශංක මුම්බායි ඉන්දියන් කණ්ඩායමට ශ්‍රී ලංකා ඉතිහාසයේ IPL වලදී ලැබෙන ලොකුම ලන්සුව පැතුම්ට ඉන්දිය සමාජ මාධ්‍ය කියයි. ලසිත් මාලිංගත් ඉන්නේ මුම්බායි වල. මාලිංග බොහෝ විට පැතුම්ම ගනීවි. ප්‍රේක්ෂකයින් කියයි. වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින දක්ෂතම පිතිකරුවා වන පැතුම් නිශ්ශංක මේ දිනවල ඩුබායිහි පැවැත්වෙන ILT T20 ලීගේ වැඩ පෙන්වමින් සිටිනවා. තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා වන්නේද පැතුම් නිශ්ශංකයි. ඉතින් මේ දිනවල පැතුම් නිශ්ශංක ගැන වැඩි වශයෙන් කතාබහට ලක් කරන්නේ පැතුම්ම IPL තරඟාවලියේ කුමන කණ්ඩායමට මිලදී ගනීවිද යන්නයි. බොහෝ අය පවසන්නේ චෙන්නයි කණ්ඩායමට පැතුම් නිශ්ශංකව මිලදී ගන්නා බව ඉන්දිය මාධ්‍ය වාර්තා කර ඇති බවයි. ඉතින් නිරලවත් ආරංචි මාර්ග වාර්තා කරන්නේ පැතුම් නිශ්ශංකව මුම්බායි ඉන්දියන් කණ්ඩායමට මිලදී ගැනීමට සැලසුමක් ඇති බවයි. ඒ සම්බන්ධයෙන් මුම්බායි කණ්ඩායමේ නායකයා වන හාර්දික් පාණ්ඩයා මාධ්‍ය සාකච්ඡාවකදී පවසා ඇති බවට වාර්තා වූයේ මෙවන් කතාවකි. ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්න දක්ෂතම පිතිකරුවා පැතුම් නිශ්ශංකයි. ඒ වගේම T20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම වල ඔහු ඉන්නේ 3 වනි ස්ථානයේ. අනික ILT තරඟාවලියේදීත් ඔහු ආරම්භක පිතිකරුවෙක් වශයෙන් දක්ෂතා අතර ඉන්නවා. පැතුම් නිශ්ශංකගේ මෙවර මූලික ලන්සුව $75යි. නමුත් මට හොඳටම විශ්වාසයි ඔහුව ඉන්දිය රුපියල් කෝටි 5කටවත් අපිට ගන්න බැරි වේවි. චෙන්නයි කණ්ඩායමත් පැතුම්ව ගන්න බලාගෙනයි ඉන්නේ. ඒක නිසා අපේ කණ්ඩායමේ කළමනාකරුවන් පැතුම්ව උපරිම ඉන්දිය රුපියල් කෝටි 10කට වුවද මිලදී ගැනීමට තීරණය කරලායි තියෙන්නේ. පැතුම් කියන්නේ වේගවත් වගේම සුපර් ඕපනින් බැට්මන් කෙනෙක්. රෝහිත් ශර්මත් සමග ඕපනින් එන්න පැතුම් හොඳයි. ඒක නිසා පැතුම්ව ගන්න අපි උත්සාහ කරනවා. මාලිංගත් කැමති පැතුම්ව ගන්නවට යනුවෙන් හාර්දික් පාණ්ඩයා පැවසූ බවයි ඉන්දිය සමාජ මාධ්‍ය වාර්තා කර තිබුණේ. ඉතින් ඇත්තටම පැතුම්ව කවුරුන් තෝරා ගනීවිද? ඔහුගේ ලන්සුව කීයක් වේවිද? ඔයාලටත් හිතන දේ කමෙන්ට් එකක් දාගෙන යන්න.